සුබ දවසක් යාළුවනේ සියලුම දෙනාට. මම අද කතා කරන්න හිතුවේ ඇත්තටම මේ ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ චරිත රටාව සම්බන්ධව ඇත්තටම ජින්ජර් කළ ප්‍රකාශයත් එක්ක මේ දවස්වල පොඩ්ඩක් වෛරල් වෙලා තියෙනවා. ඇත්තටම මේ මොකද්ද මේ ෆ්ලෑෂ්බැක් රොෂාන් ප්‍රනාන්දුගේ මේ සිදු කරායි කියන ප්‍රකාශය. ඇත්තටම මේ ඔව් කියනවලු මේ ෆ්ලෑෂ්බැක් රොෂාන් ප්‍රනාන්දුගේ ෂෝ වලට එන්න ඕන ආටිස්ට්ලා තිකටේ කරන්නේ ඇත්තටම රොෂාන් ප්‍රනාන්දු කියලා තමයි කියන්නේ. ඇත්තටම මේ ඒත් එක්කම තවත් ආටිස්ට් කෙනෙක් වොයිස් කට්ටයක් දීලා තියෙනවා. ඉතින් මේ රොෂාන් ප්‍රනාන්දුගේ ප්‍රතික්‍රියා සම්බන්ධව ඉතින් මොකද්ද මේකට සිද්ධිය? ඇත්තටම මට දැනෙන විදිහට ආටිස්ලා දෙන්නෙක් දැන් ඒ සම්බන්ධව කතා කරලා තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ගේ අදහස් මම බැලුවා. එතකොට මේ හැමදේමත් එක්ක 100ට 50කට වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මේ ජින්ජර් කියන ගායන ශිල්පියගේ මතේ පැත්තට තමයි. ඉතින් එතකොට මොකද්ද මේකේ ඇත්ත සහ මේ එතකොට අනිත් ගායන ශිල්පියත් කියන විදිහට මේ රොෂාන් ප්‍රනාන්දුගේ එහෙම සිදුවීම් රටාවක් තියෙන බව තමයි මටත් පෙනී යන්නේ. මොකද එයාලගේ අදහස් එක්ක බලද්දි ඉතින් මේ මොකද්ද දැන් මේ ෂෝ වලට එන ආටිස්ලා තීරණය කරන්නේ ඒක සංවිධානය කරන සංවිධාන මහත්තුරුද නැත්නම් බෑන්ඩ් එකද? එතකොට මේ මට තේරෙන විදිහට මෙයාලා කියන විදිහට ඒකෙන් අදහස් වෙන්නේ මේකට තීරණය කරන්නේ ෆ්ලෑෂ්බැක් එකට එන ආටිස්ලාව තීරණය කරන්නේ රොෂාන් ප්‍රනාන්දු කියලා තමයි. මේ පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. එහෙම දෙයක් කියනවා කියලා තමයි මේ ඒ ආටිස්ලා කියන්නේ. ඉතින් මේ රොෂාන් ප්‍රනාන්දු සංවිධානය කරන ෂෝ එකකට ගෙන්න ආටිස්ලා තීරණය කරන්න ඇත්තටම රොෂාන් ප්‍රනාන්දුට අයිතියක් තියෙනවා. රොෂාන් බෑන්ඩ් එක රොෂාන් ප්‍රනාන්දුගේ. එතකොට මේ සංවිධානය රොෂාන් ප්‍රනාන්දුගේ. එතකොට එයාට අයිතියක් තියෙනවා. ඒකට එන ආටිස්ලා කවුද? එතකොට මේ කාලේ හිට්ටලා ඉන්න ආටිස්ලා කවුද? එයාට මිනිස්සු ආදරය කරන ආටිස්ලා කවුද? ඒ කට්ටිය ගෙන්න එයාට කැමති. එයාට පෞද්ගලික වුණ යාළුකමක් තියෙනවා, නෑකමක් තියෙනවා නම් එයාලව ගෙන්න ගන්නත් එයාට අයිතියක් තියෙනවා. එයා සංවිධානය කරන ෂෝ එකකට. ඉතින් මේ වෙනත් සංවිධායක මණ්ඩලයක් විසින් කරන ෂෝ එකකට ආටිස්ලා ගෙන්නන එක රොෂාන් ප්‍රනාන්දුට අයිතියක් තියනවද කියන එක තමයි දැන් මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් එහෙම අයිතියක් නැත්තරම නෑ. ඉතින් එහෙම සංවිධායක මහත්තුරු ඉතින් ඒකට නැගී සිටින්න ඕනේ. මොකද ඉතින් එයාලා රොෂාන් ප්‍රනාන්දුට ආස කට්ටියව එයාලා බැක් කරන්න ආස කට්ටියව මේ විතරක් ගේන්න බෑනේ. සංවිධායක මණ්ඩලය එයාලා මුදල් වියදම් කරලා කරන්නේ. එයාලා මේ ආස කට්ටියවනේ ගේන්නේ. එයාලට එතකොට මේ කාලය තුල මෙයාව ගෙනවත් හොඳයි කියලා හිතලා ඒ කට්ටිය තමයි ඒ දේ තීරණය කරන්නේ. එතකොට ඒක රොෂාන් ප්‍රනාන්දුට තීරණය කරන්න අයිතියක් නැහැ. ඉතින් මේ දැන් අර ජින්ජයි අනිත් ආටිස්ට්යි කියන විදිහට ඉතින් එහෙම ඒ වගේ වෙනත් කට්ටිය සංවිධානය කරන ෂෝ වලට රොෂාන් ප්‍රනාන්දු තමයි ආටිස්ට්ලව තීරණය කරන්න කියලා තමයි ඇත්තටම එයාලා කියන්නේ. ඉතින් එහෙම කරනවා නම් වැරදි. ඇත්තටම ඇත්තට අපි දන්නේ නැහැ. ඉතින් එහෙම දෙයක් තමයි. හැබැයි මේ වෙනකොට මේ එළි වෙලා තියෙන මෙයාලා කරන මේ ප්‍රකාශات එක්ක ඉතින් අපි දන්නේ එයාලා කරන ප්‍රකාශ පමණයි. ඉතින් අපිට කියන්න තියෙන්නේ එහෙම දෙයක් වෙනම නම් ඒක වැරදි. මොකද අපි ওই ෆ්ලෑෂ්බැක්ලා හරි මේ කාලේ ඉන්න මොන බෑන්ඩ් එකක අලුත් බෑන්ඩ් හැරාවේ දැන් අපි දන්න පර්පල් රේන්ජ් සන්ෆ්ලවර් රෝමියෝ බෑන්ඩ් ගොඩක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොටම ඉතින් ඔය පරණ ආටිස්ලා ඒ දවස්වල ඒ ප්‍රසංග වේදිකාවේ ප්‍රොමෝ කරමු ඒව හින්දා තමයි ඉතින් ඔය බෑන්ඩ් ඇත්තටම තාම රැඳිලා ඉන්නේ. එතකොට ඉස්සර දැන් පොඩ්ඩක් මේ වෙනස් පැත්තකට හැරලා තිබුණාට ඉස්සර ඔය ජින්ජර්ලා එහෙම ආවහම ඉතින් මේ ෂෝ වල ජින්ජර්ලා එනවා. එතකොට ජාමවර වීරසිංහලා එතකොට ඔය ආටිස්ලා දවිත්තු සංකලා ඉදිරියට ගාවුවාම ෂෝ වල මිනිස්සු මාර විදියට පිරෙන්නේ. ඉතින් ඒ බෑන්ඩ් එකට තියෙන ආසාව වගේම 100%ම බෑන්ඩ් එකට තියෙන මේ ආසාවට එන සෙට් එකක් නෙමෙයි උතනේ. 150ක් බෑන්ඩ් එකට නම් 150ක් එන්නේ ආටිස්ලා හොඳ කට්ටියක් දාලා කරන්න. ඒක සංවිධානය කරන මහත්තුරු තීරණය කරන්නේ ඒකයි. එතකොට නැත්තම් බෑන්ඩ් එකක් විතරක් ගෙනලා බෑන්ඩ් එකට විතරක් සින්දු කියලා හැම කරන්න පුළුවන් නේ. ඒකින්ද ඒක තීරණය කරන්න සංවිධායක මහත්තුරුන්ට අයිතියක් තියෙනවා. ඉතින් මේ ඇත්තට ওই පැවැත්මට පරණ ආටිස්ලා කරපු සේවයක් තියෙනවා. ඉතින් එයාලා හින්දා තමයි ඔය බෑන්ඩ් උනත් ඔය ලෙවල් එකේ ඉන්නේ.
මොකද එයාලට බැක් කරන්න මේ ආටිස්ලා ඉන්න බෑ. ආටිස්ලා මහන්සි වෙලා සින්දු කරලා එයාලගේ සින්දු ඔය බෑන්ඩ් එක කියන හින්දා තමයි ඉතින් එයාලගේ තන නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේ මම හිතන්නේ අර විදිය ප්‍රකාශයක් කරා නම් මම කාටවත් ඇත්තට මේක මම හරියටම තාම මේ සම්බන්ධව තීරණයක් ගන්න. අර විදිය ප්‍රකාශයක් කරා නම් එහෙම කරලා තියෙනවා නම් එහෙම මේ තවත් කෙනෙක් ආටිස් කෙනෙක් බෑ මෙහෙමයි මෙයාලා තමයි එන්න ඕනේ කියලා තීරණය කරලා එහෙම ෂෝ කරලා තියෙනවා නම් එතන ඇත්තටම වැරද්ද රොෂාන් ප්‍රනාන්දුගේ පැත්තට එන්න ඕනේ. මොකද ඉතින් එහෙම කරන්න අයිතියක් නැහැ. එයා කරන ෂෝ එකකට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙනත් මේ සංවිධායකවරයෙක් විසින් කරන ෂෝ එකකට එහෙම ආටිස්ලා තීරණය කරන්න අයිතියක් නැහැ. ඉතින් ඇත්තට එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒක වැරදි. ඉතින් ඒවත් එක්ක අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ. ඔය සම්බන්ධව මම හිතනවා තවත් ඔකට පිළිතුරු සපයයි රොෂාන් ප්‍රනාන්දු. ඉතින් මොකද්ද ඔයගේ ඇත්ත නැත්ත සත්‍ය මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපි එන ඒ දෙවලුත් වෙනකම් බලන් ඉමු. එහෙනම් අදට මම සමු ගන්නවා යාළුවනේ. හැමෝටම තෙරුවන් සරණයි.